එවැනි ක්‍රීඩක පිටරට ඉඳලා සෙල්ලම් කරන ගමන් ලංකාවට එනවා කියන්නේ ඒක නඟුත් ගොඩක් දේවල් සැක්‍රිෆයිස් කරලා ඉන්නේ. ඉතින් ගොඩක් අගයන්න ඕනේ එවැනි ක්‍රීඩකයන්ට. මෙතන ලොකු චේන්ජ් එකක් ආවා. ඕසිස් 14 දෙනෙක් ආවා. කෝච් චේන්ජස් ගෙනාවා. පැපුවා මැච් එකේ අපි ගොඩක් ඉස්සරහින් ප්‍රෙස් කරන්න බැලුවා. ඌටන් ටීම් එක ඇත්තටම හොඳට ඒගොල්ලන්ගේ බිල්ඩ් අප් එක හොඳයි. ඩක්සන් ඊළඟ මැච් එකක් ගැන හිතන්නේ මම දන්නේ කොහොමද ඒක වචන වලට ගේන්නේ කියලා. සංගක්කාර ගැන තමයි මම ආසම චරිතයක්. කොච්චර හම්බල්ද ඒ දේවල් තමයි අතරම කණ්ඩායමකට ගෙනියනවා. අයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අපේ ක්‍රීඩා රසිකයන්ට ගොඩක් ෆර්විස් මාරුෆ් YouTube channel එකේ තවත් වැඩසටහනක් තමයි අද මේ අපි කරන්න යන්නේ chat with champions. ඉතින් මේ පෞගේ කාල ටිකේම අපි ගොඩක් කතා වුණේ ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන. ඒකත් ක්‍රිකට් එක පොඩ්ඩක් ට්‍රෙන්ඩ් වෙලා තරඟ ජයග්‍රහණය කරන්න පටන් ගත්තා. මම හිතන්නේ අපිට හොඳ කාල දසාවක් තිබ්බා. මම හිතන්නේ ජනවාරි මාසයේ ඉඳලා අපි ගොඩක් ක්‍රිකට් තරඟ ජයග්‍රහණය කරපු නිසා ගොඩක් ක්‍රිකට් ගැන කතා වුණා. ඉතින් මේ අතරතුර තවත් ක්‍රීඩාවක් තමයි පොඩ්ඩක් ලංකාවේ ට්‍රෙන්ඩ් වෙන්න පටන් ගත්ත ක්‍රීඩාවක් තමයි පාපන්දු ක්‍රීඩාව. පාපන්දු ක්‍රීඩාව ගැන කතා කරොත් මම හිතන්නේ ගොඩක් අපේ ලංකාවේ ගොඩක් ඉන්නේ පාපන්දු ක්‍රිකට් වල පස්සේ මම හිතන්නේ ඉන්නේ පාපන්දු ගොඩක් බලන පාපන්දු ගොඩක් එන්ජොයි කරන රසිකයන් තමයි ඉන්නේ කියලා මම හිතනවා ක්‍රීඩාව පිළිබඳව. ඉතින් පාපන්දු ගැන කතා කරා අපි ළඟදී දැන් මම හිතන්නේ මාසයකට උඩදී තරගයක් ජයග්‍රහණය කරා අපි භූතාන් සමග අපි රේස් කෝස් ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කළා 2-0ක් වශයෙන්. ඉතින් අපි හිතුවා ෆුට්බෝල් පැත්තෙන් කියන්නේ පාපන්දු පැත්තෙන් උත් කවුරු හරි එක්කෙනෙක් අපි ගෙනල්ලා මේ ගැන පොඩ්ඩක් කතා කරමු කියලා. ඉතින් chat with champions එන්නේ චැම්පියන්ලා විතරයි. ඒ චැම්පියන් ගණයට අද මම ඉන්වයිට් කරලා තින්නේ අපේ ලංකාවේ කණ්ඩායමේ දැන් වර්තමාන නායකයා සුජාන් පෙරේරා. සුජාන් බොහොම ස්තුතියි මගේ channel එකට ඇවිල්ලා මේ කතා කරනවට. right. සුජාන් මම කෙලින්ම එන්නම් සබ්ජෙක්ට් එකකම දැන් මම කිව්වා වගේ භූටාන්ව පෙරදුවා 2-0ක් වශයෙන්. කාලෙකින් පස්සේ ලංකාවේ තරඟයක් ජයග්‍රහණය කරේ. දැක්කා අපි හොඳ දේවල් මේ සමාජ මාධ්‍ය සහ මාධ්‍යවල ෂෙයා වෙනවා ඕගලන් ගැන. පොඩ්ඩක් කතා කරමු මේ එක්ස්පීරියන්ස් එක ගැන පොඩ්ඩක්. ඇත්තටම ඒක කියන්නේ ලොකු චේන්ජ් එකක්. මොකද අපි ගොඩක් පසුගිය කාලේ මම හිතන්නේ අවුරුදු 3කට පස්සේ තමයි මැච් එකක් දින්නේ ෆෝනේෂන් ටූර්නමන්ට් එකෙන් පස්සේ. ඉතින් මම හිතනවා ගොඩක් රසිකයෝ ආවා අපිව බලන්න. ග්‍රවුන්ඩ් එක ෆුල්. ග්‍රවුන්ඩ් එක ෆුල් ඇත්තටම. ඉතින් මම හිතනවා ෆෑන්ස්ලටත් අපි හොඳ දෙයක් දුන්නා. අනිවාර්යයෙන්. ඒ වගේම කණ්ඩායමටත් ලොකු චේන්ජ් එකක් අපි ගෙනාවා. මම හිතන්නේ ෆෑන්ස් කෙනෙක් වශයෙන් කිව්වොත් මමත් ෆෑන් කෙනෙක්. මම සූජන් දන්නවා මම තරගයක්වත් ලංකාවේ හිටියොත් මම මිස් කරන්නේ නැහැ. හැබැයි මට ගොඩක් දුකයි භූටාන් එක ශ්‍රී ලංකාවේ තරගයේ ශ්‍රී ලංකාවට මම ලංකාවේ හිටියේ නැහැ. ඉතින් ඔයා දැන් කිව්වා ෆෑන්ස්ලගේ සපෝට් එක කියලා. මම ඇත්තටම මම ඒතර බංග්ලාදේශ වල හිටියේ තරගය ගහනකොට මම දැක්ක දෙයක් තමයි රෝස් කෝස් ග්‍රවුන්ඩ් එකේ තිබ්බ සපෝට් එක. දැන් ක්‍රිකට් ක්‍රීඩකෙක් වශයෙන් මම දන්නවා කෙත්තාරාමේ හරි දඹුල්ලේ හරි නුවර හරි අපි ගහන හැම වෙලේ සපෝට් එක. ෆුට්බෝල් ෆෑන් කෙනෙක් වශයෙන් මම හිතන්නේ මෙච්චර ක්‍රවුඩ් එකක් එක්ක ලංකාවේ මීට කලින් සෙල්ලම් කරලා තියෙනවා. ලංකාවේ මීට කලින් මම හිතන්නේ මෙච්චර ක්‍රවුඩ් එකක් එක්ක සෙල්ලම් කරලා නැහැ. මොකද අපිට ඒ කියන්නේ මෙතන ලොකු චේන්ජ් එකක් ආවා. මොකද ඕසිස් ඒ කියන්නේ අපේම බ්ලඩ් එක අපේම ලාංකිකයෝ අපේම රටේ ක්‍රීඩකයෝ. ඉතින් ඒගොල්ලෝ 14 දෙනෙක් ආවා. ඉතින් ඒගොල්ලෝ 14 ආවත් එක්කම ෆෑන්ස්ලත් මම හිතන්නේ ඒගොල්ලෝ උද්‍යෝගය වැඩි වුණා. උද්‍යෝගය වැඩි වුණා. ඉතින් ඒගොල්ලොත් ආස වුණා කවුද මේ ආවේ මොකද්ද මේ චේන්ජ් එක මේක බලන්න. ඉතින් මම හිතනවා ඒකත් එක්කම ගොඩක් ෆෑන්ස්ලා ආවා. පළවෙනි මැච් එකටත් ආවා පැපුවා මැච් එකේ. ඉතින් අපි තරඟය 0-0 වශයෙන් අවසන් කරා. හැබැයි chances ගොඩක් ආවා ස්කෝර් කරන්න. හැබැයි මම හිතන්නේ ටීම් එක ටිකක් සෙට් වෙලා තිබ්බේ නෑ. ඉතින් පළවෙනි වතාවට තමයි අපි ඒ ඔක්කොම එකතු වෙලා මේක පටන් ගත්තේ. ඉතින් මම හිතනවා දෙවෙනි තරඟයට එද්දී අපි අපේ සිංක් එක තිබ්බා. අපි හොඳට සෙල්ලම් කරන්න ගත්තා. අපි එක එක්කෙනාව අඳුරගත්තා. ඉතින් මම හිතනවා අපි හොඳ තරඟයක් දීලා ෆෑන්ස්ලටත් හොඳ දෙයක් පෙන්නුවා. ඒ කියන්නේ හොඳ පණිඩයක් ඔය සුජාන් කිව්වේ ඕන ක්‍රීඩකේ මොන ක්‍රීඩකයා ආවත්
ලින්ක් අප් වෙන්න සින්ක් වෙන්න පොඩි කාලයක් යනවනේ විශේෂයෙන් ප්‍රැක්ටිස් වල තමන්ගේ ටැක්ටික්ස් හදාගන්න ඒ වගේම ටීම් ෆීලිං එක ඇති වෙන්නයි බොන්ඩින් වැඩි වෙන්නයි ඒක ඒ පිළිබඳව ඔයාට නායකයෙක් වශයෙන් ඔයා කොහොමද මේ පැත්ත දකින්නේ? ගොඩක් ලොකු වෙනස් දේවල් තියෙන මොකද මේ 14 දෙනෙක් මෙනවා කියන්නේ ස්කොඩ් එකට ස්කොඩ් එකේ ඉන්නේ 23 දෙනෙක්. ඉතින් ඒ 23 දෙනා හිතන පතන විදිය ගොඩක් වෙනස්. ලැන්ග්වේජස් ගොඩක් වෙනස්. හැබැයි ගොඩක් කට්ටිය ඉන්නවා අපේ භාෂාවත් එක්ක ගොඩක් ෆැමිලිය. ඉතින් ටික කාලයක් ගියා මොකද ශ්‍රී ලංකාවේ ඒගොල්ලෝ එන්නෙත් ඉන්ටර්නැෂනල් බ්‍රේක් එකක එන්නේ. ඉතින් මම හිතන්නේ සතියක් වගේ තමයි ඒගොල්ලොන්ට හම්බෙන්නේ. ඒගොල්ලෝ ආයේ ගිහිල්ලා ක්ලබ්ස් වල ශ්‍රී ලංකාවට යනවා. ඉතින් ඒ සතිය ඇතුළත ටීම් එක සෙට් කරගන්න ගොඩක් අමාරුයි. මොකද මොකද්ද කරේ ඒ කාලේ? බොන්ඩින් වලට මොනවද කරේ? අලුතින් ආව කට්ටිය ගොඩක් සින්දු කියන්නේ ඒ දේවල් කරා. ඉතින් ඒ වගේ දේවල් සිංහල සින්දු කෙටි කලින් තියෙනවා. සිංහල සින්දු ගොඩක් ඩිලන්ට වසීම්ට ගොඩක් පුළුවන්. වසීම්ට ගොඩක් පුළුවන්. ඉතින් වසීම් ඇත්තටම අපිත් එක්ක 2018 ඉඳන් වගේ ඉඳියා. ඩිලනුත් අපිත් එක්ක ඉඳියා. ඉතින් අලුත් මූණු ගොඩක් ආවා. ඉතින් මම හිතනවා හොඳ තරගයක් අපි දුන්නා කියලා. ඔව් මම හිතන්නේ අපි දැන් සූජන් කිව්වා වගේ ක්‍රීඩකයෝ 14 දෙනෙක් ඇවිල්ලා තිනවා. ඒක ඇවිල්ලා මම හිතන්නේ අපේ දෙමව්පියන් ක්‍රීඩක දෙමව්පියෙක් කරි ශ්‍රී ලංකාවේ ඉපදලා තිබ්බා නම් ඒ પાස්පෝර්ට් එක තියෙනවා නම් ඩුවල් සිටිසන්ෂිප් එකක් තිබ්බොත් ඒ ක්‍රීඩකයාට ශ්‍රී ලංකාවට පුළුවන්. එහෙම නේද? ඔව් ශ්‍රී ලංකාවට පුළුවන්. මොකද දැන් ගොඩක් සමාජ මාධ්‍යවල කියලා තිබ්බා මේ සුදු කට්ටිය ඇවිල්ලා ශ්‍රී ලංකාව කරනවා. ඇයි මේ සුදු කට්ටිය ඇවිල්ලා ශ්‍රී ලංකාවට කියලා. ඇත්තටම මේගොල්ලෝ අපේ ලංකාවේ අපේම බ්ලඩ් එක. ඉතින් ඒ මැසේජ් එක මම හිතන්නේ අපේ ෆෑන්ස්ලටත් ගෙනියන්න ඕනේ. මොකද ඒගොල්ලෝගේ දෙමව්පියෝ කවුරු හරි රට ගිහිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ ආයි ගොඩක් දේවල් සැක්‍රිෆයිස් කරලා තමයි ආයි ලංකාවට එන්නේ. ඉතින් මම හිතනවා ඒගොල්ලෝගේ පැත්තෙනුත් ලොකු දේවල් සැක්‍රිෆයිස් කරලා රට ගැන හිතලා ඇවිල්ලා අපි වෙනුවෙන් සෙල්ලම් කරපු එක මම හිතනවා කණ්ඩායමේ චේන්ජ් එකකට. ඔව් ලංකාවේ දජයට ඒ වගේ සැක්‍රිෆයිස් එකක් කළා. ඒක දැන් මම දන්නවා වෘත්ති වශයෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක් වශයෙන් එවැනි ක්‍රීඩකෙක් පිටරට ඉඳලා සෙල්ලම් කරන ගමන් ලංකාවට එනවා කියන්නේ ඒක ලඟුත් ගොඩක් දේවල් සැක්‍රිෆයිස් කරලා ඉන්නේ. ඉතින් ගොඩක් අගයන්න ඕනේ එවැනි ක්‍රීඩකයන්ට ලංකාව ගැන හිතලා අපේ රෑන්කින්ග්ස් වලින් තව ඉස්සරහට යන්න තරඟ ජයග්‍රහණය කරන්න ගොඩක් උදව් උපකාරී වෙයි කියලා. ඒ වගේ ඔයා කිව්ව එකක් තමයි ඒ ක්‍රීඩකයෝ ආපු නිසා වෙන්න ඇති අර වගේ තරඟයකදී විශේෂයෙන් රේස් කෝස් එක ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති තරමකට ගොඩක් පිරුණේ නේද? අනිවාර්යෙන්ම. මොකද ඒ ෆෑන්ස්ලත් ඕනි වුණා මොකද්ද මේ චේන්ජ් එක කියලා බලන්න. මොකද ඇත්තටම අපි පසුගිය කාලේ මම කියන්නේ මේ අවුරුදු 4කට 5කට උඩ දිනම් අවුරුදු 10කට විතර ඉතිහාසයකට ගියොත් එහෙම අපි ශ්‍රී ලංකා කණ්ඩායම පාපන්දු කණ්ඩායම ඇත්තටම පසුබෑමක තමයි හිටියේ. අනිවාර්යයෙන්. ඉතින් අපි තරඟ වලට ෆේස් කරෙත් ඇවිල්ලා අපි කොහොමද මේ මැච් එක ෆිනිෂ් කරන්නේ කොහොමද ෆිනිෂ් කරන්න ඕනේ කියලා. ඉතින් මොකද ක්වොලිටි එක රට තුල තිබ්බේ නැහැ කියන්න පුළුවන්. මොකද අපිට ලැබෙන පහසුකම් අපිට ලැබෙන තරඟ මම හිතන්නේ මදි අඩුපාඩුකමක් තිබ්බා. හැබැයි දැන් මේ ඕවර්සීස් ප්ලේයර්ස්ලාගේ පැමිණීම මම හිතනවා අත්දැකීම් මේගොල්ලෝ එක්ස්පීරියන්ස් එක අරන් එනවා. ඒගොල්ලොන් ටීම් එකට ක්වොලිටි එක අරන් එනවා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක මම හිතනවා කණ්ඩායම සූදානම් ඉදිරි තරඟ වලටත් මුහුණ දෙන්න හොඳයි. ඒ කියන්නේ එක සර්කල් එකක් නේද සූජන්? දැන් කියමුකෝ අපි දැන් ඔයා කිව්වා ක්‍රීඩකයෝ 14 දෙනෙක් පිටරට ට්‍රේන් කරන ගමන් දැන් ඔයත් ගොඩක් වාගේ වෘත්තීය ශ්‍රී ලංකාවේ මෝල්ඩිව්ස් වල. මෝල්ඩිව්ස් වල ෆුට්බෝල් කියන්නේ ඒගොල්ලන්ගේ වෘත්තීය වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවක්. දැන් ඔයා හැර අනිත් 13 දෙනා අපි ගත්තොත් එහෙම එනකොට එගලන්ගේ ක්ලබ්ස් වල යුරෝප් වල සෙල්ලම් කරන ස්කිල්ස් උයි ටැක්ටික්ස් උයි ලංකාවට අරන් ආවම ලංකාවේ ඩොමෙස්ටික් ගහන ක්‍රීඩකයන් එකතු වෙලා ඒක කරනකොට එගලන් එතනින් ඉගෙනගෙන තමන්ගේ ක්ලබ්ස් දැන් විරනෝන් තියෙනවා සෝන්ඩර්ස් ගොඩක් ක්ලබ් තියෙනවා. ඒක ඒ කණ්ඩායම් වලට අරන් යන්නේ හරිම වැදගත් නේද? ඇත්තටම මොකද ගොඩක් අපේ ඒ කියන්නේ ලංකාවේ ක්‍රීඩා කරන ලංකාවේ ජීවත් වෙලා සෙල්ලම් කරන ලංකාවේ ක්ලබ්ස් වල සෙල්ලම් කරන ළමයි නැෂනල් ටීම් එකේ ඉන්න යන්ග්ස්ටර්ස්ලා ගොඩක් ඉන්නවා. ඉතින් යන්ග්ස්ටර්ස්ලාට මම කියන්නේ මමත් ගොඩක් දේවල් ඒගොල්ලෝ ඉගෙන ගත්තා. ඇත්තටම මොකද හොඳ මට්ටමේ ඒ කියන්නේ ඕස්ට්‍රේලියන් වල A ඩිවිෂන් එකේ සෙල්ලම් කරන ජැක් එයා ඇවිල්ලා සම්පූර්ණ ප්‍රොෆෙෂනල්. ඉතින් එයාගෙන් මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එයා දවසේ මැච් එක කොහොමද හැසිරෙන්නේ මැච් එකට යද්දී යන්න කලින් ඊවන් ඩයට් එකේ ඉඳන්ම ගොඩක් දේවල් ඉතින් අපි ඉගෙන ගත්තා. ඇත්තටම ඉතින් මම ඉගෙන ගන්නවා කියන්නේ මගේ පල්ලෙහා ඉන්න යන්ග්ස්ටර්ස්ලා ගොඩක් කොහොමත් ඉගෙන ගන්නවා. ඇත්තටම ඉතින් මම හිතන්නේ ක්ලබ්ස් වලට යද්දිත් මේ මැසේජ් එක අනිවාර්යයෙන්ම ළමයි එක්කම මම හිතන්නේ හරි වැදගත් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන දේ මම හිතනවා ගොඩක් පිළිගන්න දෙයක් තමයි සූජන් ගොඩක් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ක්‍රියේට් කරාම තමයි ක්‍රීඩකයෙක් වෘත්ති වශයෙන් ශ්‍රී ලංකාවේ ඉන්නේ. ඔව් ගොඩක් අපි අහලා තියෙන දෙයක් තමයි ක්ලබ් වල ඒ ෆැසිලිටි තාම නැහැ. ක්ලබ් වල කියව නැෂනල් ටීම් එකෙත් මම හිතන්නේ යම් කිසි මට්ටමකට නැහැ. ඉතින් ඒ චැලෙන්ජස් එක්ක
ඒ තියෙන දේවලුත් එක්ක කණ්ඩායමක් වශයෙන් නායකෙක් වශයෙන් කණ්ඩායම දිරිගන්නලා ඉදිරියට අරන් යන විදිය මට කතා කරන්න. ගොඩක් මාත් එක්ක මම විතරක් නෙවෙයි ඔයගොල්ලෝ ගොඩක් මාත් එක්ක අවුරුදු මම දැන් 2010 තමයි කණ්ඩායමට සම්බන්ධ වුණේ. මට කලින් මගේ සීනියර් පසාල් තමයි එයා තමයි අන්තිම තමයි සීනියර් එක්කෙනා ටීම් එකේ. එයා තමයි සීනියර් එක්කෙනා ඉදපු කණ්ඩායමේ. ඉතින් එයාත් එක්ක එයයි මමයි තව 5 දෙනෙක් ඉඳියා. ඒ 5 දෙනාම අපි අවුරුදු 10ක් විතර එක දිගට මේ ටීම් එකත් එක්ක ඉඳියා. ඉතින් මම හිතනවා අපි පසුබෑමක තමයි ඉඳියේ. හැබැයි ඒ හැම වෙලාවකම මාත් එක්ක ඒ 5 දෙනා ඉඳියා. ඉතින් දැන් යන්ග්ස්ටර්ස්ලත් එකතු කරගෙන අපේ ලයිට් ප්ලේයර්ස්ලවත් එකතු වෙන අපි හොඳ ගමනක් යනවා. හොඳ පසාල් ගැන කතා වුණා. මම ඉතින් මමත් ගොඩක් තරඟ බලලා තිනවා. පසාල් ශ්‍රී ලංකාවේ ඇටැකින් මිඩ්ෆීල්ඩර් රෝල් එක. ඉතින් ගොඩක් ලංකාවට සේවයක් කරපු කෙනෙක්. ඉතින් එයාගේ අඩුපාඩු කොච්චර දුරද අනිවාර්යයෙන්ම. මොකද පසාල් කියන්නේ ඇවිල්ලා අවුරුදු 16කට වඩා අධික කාලයක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් මැච් 80කට 50-80ට අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක්. ඉතින් මම හිතන්නේ ෆසාල් සීනියර්ස්ලත් එක්ක ඉන්නට වඩා ෆසාල් ජූනියර්ස්ලත් එක්ක තමයි ගොඩක් ගැවසෙන්නේ. ඉතින් එයා ඒ වගේම නායකත්වයේ දරුවා. ඉතින් එයා ලීඩ් කරා ටීම් එක ලීඩ් කරා. ඇත්තටම මට කණ්ඩායම ලීඩර් කෙනෙක් ඩ්‍රෙසින් රූම් එකේ අම්සේ කතා කරන එක අනිවාර්යෙන්ම. මොකද යන්ග්ස්ටර්ස්ලට එයා ගොඩක් යන්ග්ස්ටර්ස්ලත් එක්ක තමයි ඉන්නේ. සීනියර්ස්ලත් එක්ක ඉන්නවා. බට් එයා ගොඩක් පොඩි කට්ටියත් එක්ක තමයි ඉන්නේ. එයා හැසිරෙන්නේ පොඩි කෙනෙක් වගේ තමයි. ගොඩක් වෙලාවට. හැබැයි එයා ගොඩක් මැච් වලට එද්දී ඒ ළමයින්ට හැමතිස්සෙම කතා කරනවා පොඩි කට්ටියට. මොකද එයාගේ එක්ස්පීරියන්ස් එක ගොඩක් තියෙනවා. අවුරුදු 16ක් කියන්නේ සෙල්ලම් කාලයක් නෙවෙයි. ඉතින් එයා හැමදේම කැප කරේ රට වෙනුවෙන්. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක එයා හැම වෙලේම ෂෙයා කරනවා යන්ග්ස්ටර්ස්ලත් එක්ක. ඉතින් මම හිතනවා එයාගේ අඩුව කව කරන්න අමාරු වෙනවා. ඒ වගේම තමයි මේ සුජන් අහන්න ඕනේ මම දැන් සාමාන්‍යයෙන් මම ගොඩක් ෆුට්බෝල් බලලා මමත් ක්‍රීඩා කරපු එක්කෙනෙක්. ෆෝමේෂන් එක ගත්තොත් එහෙම ලංකාව ශ්‍රී ලංකා කරන විදිහට බෙස්ට් ෆෝමේෂන් එක මොකක්ද කියලා හිතන්නේ? කෝච් ඇවිල්ලා ගොඩක් ඒ කියන්නේ මැච් එකෙන් මැච් එකට තමයි චේන්ජස් ගෙනාවේ. හොඳ කෝච් කෙනෙක් ඉන්නවා ඇත්තටම දැන්. අපිට මුලින් කෝචස්ලා තමයි ඉන්නේ. දැන් මැනේජර් කෙනෙක් ඉන්නවා. ෆස්ට් ටයිම් අපිට මැනේජර් කෙනෙක් ඉන්නේ. ඉතින් එයා මේ මැචස් වල ගොඩක් ඇප්ලයි කරලා බැලුවා ගොඩක් ඒවා. ට්‍රේනින් මැචස් උත් අපි ලෝකල් ඩොමෙස්ටික් ලීග් ක්ලබ්ස් එක සෙල්ලම් කරා. ඊට පස්සේ අපි දැන් සෙල්ලම් කරන්න ගත්තා 3-4-3 තමයි අපි සෙල්ලම් කරන්න දැන්. ඒ කියන්නේ V2 වින් බැක්ස් දෙන්නෙක් එක්ක. ඉතින් මම හිතනවා ඒක හොඳයි. මොකද අපේ ස්කොඩ් එකේ ඉන්න ප්ලේයර්ස්ලා බැලුවමත් ඒ ෆෝමේෂන් හරියන ෆෝමේෂන් එක සෙට් වෙනවා හොඳටම ටීම් එකට. 3-4-3 කියන්නේ ගොඩක් අපි දකින්න දෙයක් තමයි වින් බැක්ස්ලා දෙන්නෙක් දෙපැත්තෙන් යනවා තුන් දෙනෙක් ඩිෆෙන්ඩ්ලා තුන් දෙනයි මැද දෙන්නයි ඉස්සරහා තුන් දෙනෙක් ගන්න. මම හිතනවා දැන් 3-4-3 එක යනකොට ඒ කියන්නේ ඩිෆෙන්ඩින් පැත්තෙන් උත් ඩිෆෙන්ඩ් කරන අපිට පහක් ඩිෆෙන්ඩ් කරන්න ඕනේ. රයිට්. එතකොට භූතාන් මැච් එකෙත් ඒ ෆෝමේෂන් එක සෙල්ලම් කළා. ඒ කියන්නේ දැන් අපි આવුවොත් එහෙම දැන් යෙමන් ඒකට කලින් සෙල්ලම් කරපු. ඒගලන්ගේ තියෙන ස්ට්‍රෙන්ත් එකත් එක්ක ෆෝමේෂන් වෙනස් වුණාද? නැත්තම් කොහොමද ගියේ? භූටාන් මැච් එකට එද්දී අපි යෙමන් මැච් එකෙත් අපි සෙල්ලම් කරේ 3-4-3 තමයි. කෝච් චේන්ජස් ගෙනාවා. හැබැයි අපි ඒ කියන්නේ අපි පැපුව මැච් එකේ අපි ගොඩක් ඉස්සරහින් ප්‍රෙස් කරන්න බැලුවා. ඉස්සරහින් බෝලේ ගන්න බැලුවා. හැබැයි මේ මැච් එකේ භූටාන් ටීම් එක ඇත්තටම හොඳට ඒගොල්ලන්ගේ බිල්ඩ් අප් එක හොඳයි. ගොඩක් මම හිතනවා ගොඩක් ෆෑන්ස්ලා මැච් එක ඉවරලා අපිටත් කිව්වා ඒ කියන්නේ අපිට ඉස්සරහට ගිහලා ශ්‍රී ලංකාවට තිබ්බා කියලා. ඔව්. අපිට මීට වඩා දෙයක් කරන්න තිබ්බා කියලා. හැබැයි මම හිතන්නේ මට දැනෙන විදිය කෝච් ගොඩක් ඒගොල්ලන්ගේ බිල්ඩ් අප් එක හොඳ නිසා අපි සෙට් කරලා තියාගත්තා. ඊට පස්සේ අපි එන විදියට අපේ ඒගොල්ලන්ගේ අපි ගැප්ස් දෙන්න නැතිව තියාගෙන ඊට පස්සේ අපි ශ්‍රී ලංකාවට ගත්තා. ඉතින් මම හිතනවා ඒක 3-4-3 අපිට ගොඩක් මැච් වෙනවා. ඔව් ටැක්ටිකලි දැන් පණිවිඩය ඇවිල්ලා මෙතනින් සූජන් දෙන්නේ ටැක්ටිකලි හරි වැදගත්. අපි සෙල්ලම් කරන කාත් එක්කද ඒ වගේම අපේ තියෙන ස්ට්‍රෙන්ත් එක මොකද්ද? ඉතින් ඒක තමයි මම හිතන්නේ ගොඩක් අපි ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් බැලුවත් ස්පැනිෂ් ලීග් එක බැලුවත් ගොඩක් ෆෝමේෂන් මාරු වෙනවා සිටුේෂන් එක හැටියට ඒක ඇටැක් කරනකොට ගන්න ෆෝමේෂන් එක වෙනස් ඩිෆෙන්ඩ් කරනකොට ෆෝමේෂන් වෙනස්. ඉතින් හරිම වැදගත්. සූජන් කිව්වා වගේ අතර හොඳ කෝච් කෙනෙක් ඉන්නවා මමත් ඒක අහලා තිනවා. ඉතින් වැදගත් දැන් ඒ කෝච් කෙනෙක් මැනේජර් කෙනෙක් අනිවාර්යයෙන් මැනේජර් කෙනෙක්. ඉතින් ඒ මැනේජර්ත් එක්ක පිටරට ජාතිකයෙක් ඉන්නේ. ඉතින් අපේ ලංකාවෙත් කෝචින් ස්ටාෆ් එකක් ඉන්නවා. ඒගලන් එක්ක ඒ ෆෝමේෂන් එක හදලා තමන්ගේ ස්ට්‍රෙන්ත් එක දැන ගැනීම හරිම වැදගත් නේද? අනිවාර්යයෙන්ම. කෝච් ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. මොකද කෝච් ඇවිල්ලා මැන් සිටි ශ්‍රී ලංකාව කරපු ක්‍රීඩකයෙක්. එයා ඒ වගේම කැප්ටන් මෑන් සිටි කෝච් කරපු එක දැන් ඔයා මෑන් යුනයිටඩ් සපෝටර්. මම මෑන් යුනයිටඩ් සපෝටර්.
පොඩි පොඩ්ඩක් එන්න පොඩි ගැටනක් වගේ ලාවට වගේ. කෝච් තාම දන්නේ නැහැ මම මැන් යුනයිටඩ් සපෝට් මේ කෝච් එක පෙන්න මේක. කෝච් වෙන්නනවා. කෝච් ඇවිල්ලා ඒ කියන්නේ එයා ගොඩක් හොඳට ප්ලේයර්ස්ලා රීඩ් කරනවා. එයාගේ ස්ට්‍රෙන්ත් එක ඇවිල්ලා ඒ කියන්නේ ගොඩක් සෙට් ප්ලේ එක ගැන එයා මාරු විදිහට ફોකස් කරනවා. ඉතින් හොඳ කෝච් කෙනෙක්. සෙට් ප්ලේ ඇවිල්ලා සාමාන්‍යයෙන් ගොඩක් කෝනර් කික්ස් උයි ෆ්‍රී කික්ස් උයි මේ පැත්තකින්. ඒතර අපි දැන් අරන් ගලුත් ඕපන් ප්ලේ එකේදී විශේෂයෙන් ප්‍රෙස් කරනකොට ඉස්සරහා තුන්දෙනා මැද ඉන්න දෙන්න. ඒ වින් බැක්ස්ලා දෙපැත්තෙන් එන නිසා ඉස්සරහා තුන සහ මැද ඉන්න දෙන්නගේ රෝල්ස් ඒ කියන්නේ වෙනස් වෙනව නේද ඇටැක් කරනකොටයි ඩිෆෙන්ඩ් කරනකොටයි. ඔව් ඒක ඇවිල්ලා ඒ කියන්නේ ඔපෝනන්ගේ ස්ට්‍රෙන්ත් එක මත තමයි දැන් අපි ඇත්තටම බූටන් මැච් එකේ අපි ඉස්සරහින් ප්‍රෙස් කරන්න ගියේ නැහැ මොකද ඒගොල්ලෝ බිල්ඩ් අප් එක හොඳයි. හොඳ නිසා. ඒතකොට අපි ටීම් එකේ ෂේප් එක තියාගෙන අපි ශ්‍රී කරන්න බැලුවා. ඉතින් අනිත් මැච් එකේ අපි ඒගොල්ලෝගේ මිස්ටේක්ස් එන නිසා බිල්ඩ් අප් එකේ අපි අනිත් මැච් එකේ ප්‍රෙස් කරන්න ගත්තා. ඉතින් අවාසනාවකට අපිට පළවෙනි මැච් එකේ ස්කෝර් කරගන්න බැරි වුණා. බට් අපි දෙවෙනි මැච් එකේ ස්කෝර් කරා. ඒ පළවෙනි ගෝල් එක ගැහුවෙන් පස්සේ රේස් කෝස් ක්‍රීඩාවේදී ඇත්තටම වෙනම චේන්ජ් එකක් ගෙනාවා. මොකද අපි ඒ වගේ ෆෑන්ස්ලා ඉස්සරහා ශ්‍රී ලංකාන්න අවස්ථාව හම්බෙන්නේ අඩුවෙන්. ඇත්තටම අපි ගොඩක් වෙනත් රටවල් වලට ගිහිලා තමයි ශ්‍රී ලංකාව. අයියා දන්නවා ලංකාවේ ශ්‍රී ලංකාවේදී කොච්චර ෆීලින් එකක්ද කියලා. ඉතින් ඒක වචන වලින් කියන්න අමාරුයි. ඉතින් හැම මැච් එකකටම අපිත් එක්ක එන්න අපිත් එක්ක ඉන්න කියලා තමයි කියන්නේ. මම හිතන්නේ හොඳ පණිවිඩයක් ඔය සූජන් කියන්නේ. මම හිතන්නේ ලාංකික වශයෙන් අපි ශ්‍රී ලංකාවේ ඔක්කොම එක දජයකට. ඉතින් මම මුලින් කිව්වා වගේ අපේ රසිකයන් ක්‍රීඩාවේ රසිකයන් ගොඩක් බලන්නේ ක්‍රිකට් ඔව් ඒක ඇත්ත කතාව. නමුත් ෆුට්බෝල් වලට ඇල්මක් තියෙනවා. ඉතින් මේ ගත්ත ජයග්‍රහණය අපි ගිය මාසේ බූටාන් එක මම හිතනවා ඉදිරියට අපේ ගමන කියන්නේ FIFA රෑන්කින්ග්ස් වලින් ඉදිරියට එන අපි දැනට ඉන්නේ 204. 204 right 204 රටවල් 211කින්. ඔව් මම හිතනවා ගොඩක් සෑහෙන පිටිපස්සේ ඉන්නේ අපිට වඩා ඉස්සරහා ඉන්න ඕනේ මමත් පිළිගන්නවා. ඒකට පොඩි කාලයක් දෙන්න ඕනේ මේ කණ්ඩායමට තියෙන දේවල් හදාගන්න. ඒ වගේ මම සූජන් කිව්වා වගේ පිටරට ශ්‍රී ලංකන අපේ ලාංකිකෝ දැන් අපිට ඇවිල්ලා ශ්‍රී ලංකනවා. ඒ කියන්නේ ඉමීඩියට් ටාගට් එක ද ඔයගලන්ගෙන් 200 ඇතුළට එන්න කියලා ඇහුවොත් මම 200 දැන් මේ අවුරුද්ද අවසානයේදී අපිට ඇත්තටම පාපන් සම්මේලනයේ ප්‍රෙසිඩන්ට් කියලා තියෙන්නේ අපිට මේ අවුරුද්ද අවසානයේ අපි කොහොම හරි 199ට එන්න ඕනේ කියලා. ඒක ඇවිල්ලා ඒ කියන්නේ ජස්වර්ණ උමර් මහත්තයා. ඔව්. ඒ කියන්නේ ඒක ඇවිල්ලා මම හිතන්නේ මෙන්ටලි බලපාන මොකද 204 ඉන්න ටීම් එකකට සාමාන්‍යයෙන් වෙනත් රටක් ෆ්‍රෙන්ඩ්ලි මැචස් ගහන්න උනත් ඉන්වයිට් කරනවා අඩුයි ඇත්තටම. මොකද ඒක අපේ රෑන්ක් එක පල්ලෙහා ඉන්න නිසා ඒගොල්ලොන්ට ඇචීව් කරන්න දෙයක් නැති නිසා එතන. ඉතින් 199න් එහෙම පල්ලෙහාට එද්දී මම හිතනවා අපිට මීට වඩා තරඟ හම්බෙයි මීට වඩා ප්ලේයර්ස්ලාට අවස්ථාව හම්බෙයි ශ්‍රී ලංකාවේ. ඒ පිටරට ක්‍රීඩකයන්ට වෘත්ති වශයෙන් පිටරට ගිහලා ශ්‍රී ලංකාව කරන්න. මොකද අපේ රෑන්ක් එකත් හොඳයි. අපි මැචස් උත් ගොඩක් ශ්‍රී ලංකාව කරනවා. ඉතින් මම හිතනවා ඉස්සරහට හොඳ වෙයි. ඒ කියන්නේ මේ මැවුවොත් මම 2024 වෙනකොට ඔයගලන්ගේ ටාගට් එක 199ට එන්න. ඊට පස්සේ බිල්ඩ් අප් වෙනවා ඉදිරියට යන්න. ඒත් එක්කම තව චැලෙන්ජ් එකක් තියෙනවා. අපි දැන් සැප්තැම්බර් මාසයේ අපිට ශ්‍රී ලංකාවේ තියෙනවා ඒෂියා කප් ක්වොලිෆයර් රවුන්ඩ්ස් එක. ඒකේ ප්ලේ ඔෆ් එකක් තමයි තියෙන්නේ. කාත් එකදී? තාම ඔපොනන්ට් පික් කරලා නැහැ. ඔපොනන්ට් 3 දෙනෙක් ඉන්නවා. ඉතින් කැම්බෝඩියා, මෙකාවෝ, මොන්ගෝලියා ඔය තුනෙන් එකක් තමයි අපිට වැටෙන්නේ. ඒතර ඒ දැන් හම්බෙන රට අපිට හෝම් ඇන්ඩ් අවේ දෙකම ගන්න වේද? හෝම් ඇන්ඩ් අවේ මැච් දෙකක් තියෙනවා. ඉතින් පළවෙනි මැච් එක ලංකාවේ ශ්‍රී ලංකාවන්නේ මම හිතනවා කණ්ඩායම තව අපි එක ඉන්ටර්නැෂනල් බ්‍රේක් එකක් යනවා. ඒකේ මැචස් දෙකක් ශ්‍රී ලංකාවට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකෙන් පස්සේ මම හිතනවා කණ්ඩායම සූදානම් වෙයි හොඳින් තරගය නිමා කරන්න. ඔව් මම හිතනවා ගොඩක් හරිම වැදගත් කාලයක් ඉන්නේ ඉදිරියට ෆ්‍රෙන්ඩ්ලි මැචස් උත් එක්ක. ඒ වගේම සූජන් කිව්වා වගේ අර ඒෂියන් ක්වොලිෆයර්ස් තරඟේ මම හිතනවා ඒ වෙනකොට අපේ ලංකාවේ මිනිස්සු තවත් බලන් ඉඳී මේ තරගෙට බලන්න. ඒ වගේම අපි ගොඩක් ක්‍රීඩාවේ දැන් ශ්‍රී ලංකන ෆෝමේෂන් ගැන කතා කරා. මමත් දැන් ගොඩක් මම මුලින් කිව්වා ඒගොල්ලන්ගේ ගොඩක් මැචස් බලලා තිනවා. එක චරිතයක් තමයි මට හැමතිස්සෙම මගේ ඇඟේ ශ්‍රී ලංකන බලන්න ආසය කෙනෙක් තමයි අවුරුදු දෙකකට කලින් මියගිය ඩක්සන්. මම හිතන්නේ හරිම අන්ෆෝචුනේට් වෙච්ච සිද්ධිය. ඉතින් පිටරටදී එයා මිය ගියා. ඉතින් ඒ වෙලාවේ තිබ්බ කණ්ඩායමක් වශයෙන් තිබ්බ හැඟීමයි පෞද්ගලිකව වගේ හොඳ මිත්‍රෙක්. එවැනි ක්ලෝස් මේක් කෙනෙක් නැතුණ එක ගැන පොඩ්ඩක් අපි කතා කරොත්. ඩක්සන් පියුස්ලස් ගැන මුලින් වචන ටිකක් කිව්වොත් ඩක්සන් පියුස්ලස් 2009 තමයි මුලින්ම කණ්ඩායමට එන්නේ. ඒතර මම කණ්ඩායමේ ඉඳි නැහැ පසාල් තමයි ඉඳි. ඉතින් ඔය බීප් ටෙස්ට් කියලා ෆිට්නස් ට්‍රේනින් එකක් තියෙනවා අපේ කරන. බීප් ටෙස්ට් එක කීයක් කරා?
මම නම් 11 12 අතර තමයි. හැබැයි ඩක්සන් එතකොට මම හිතන්නේ කොරියන් පුහුණුකරුවෙක් තමයි ඉඳී. ඩක්සන් ෆියුස්ලස් එදා ඒ 16ත් 17ත් මම හිතන්නේ ඒ වගේ ඒ අතර දුවපු ක්‍රීඩකයෙක්. කොරියන් කෝච් නවත්තලා තියෙන එයාව දුවන්න එපා ඇති කියලා. ඒක තමයි පළවෙනි ඉම්ප්‍රෙෂන් එක යාගේ. ඊට පස්සේ ඩක්සන් ගොඩක් එතනින් මගේ ඇරිලා ජාතික කණ්ඩායමෙන් ක්‍රීඩා කරේ නෑ. අතර මෙයා මම හිතන්නේ විදේශ රටක සේවය කරන්න ඒ වගේ දෙයකටත් ගියා. ඊට පස්සේ 2018 තමයි ආයි කණ්ඩායමට එකතු වෙන්නේ. ඒ අවුරුදු 4 මම හිතන්නේ ලොකු චේන්ජ් එකක් ගෙනාවා එයා. මම හිතන්නේ මම සෙල්ලම් කරපු ක්‍රීඩකයන්ගෙන් මගේ ඉස්සරහ සෙල්ලම් කරපු හොඳම ක්‍රීඩකයෙක් තමයි ඩක්සන් කියන්නේ. ඩිෆෙන්ඩර් කෙනෙක්. එයා දන්න මම ගන්න ඩිසිෂන් මම දන්න එයා ගන්න ඩිසිෂන්. ඉතින් මම හිතනවා ඒ අඩුව කව කරන්න වෙන ක්‍රීඩකයෙක් තියා කවුරු ආවත් ඒක චේන්ජ් කරනවා. ඒ කියන්නේ ඩක්සන් ගැන මම මේම කිව්වොත් හරි නේද? හදවත අතේ තියන් සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් කිව්වොත් අනිවාර්යයෙන්ම ඩක්සන් ඒ කියන්නේ ඩක්සන් ඊළඟ මැච් එකක් ගැන හිතන්නේ ටැකල් එකක් තිබ්බොත් ඩක්සන් අනිවාර්යෙන් ඒට බෙල්ල උනත් කෙලිම දානවා. බෙල්ල උනත් කෙලිම දානවා. එයාගේ ගට් එක තියෙනවා. ඒක මම හිතන්නේ අනිත් ක්‍රීඩකයන්ගෙත් තියෙනවා. නමුත් මෙයාගේ ස්පෙෂල් මෙයා මම දන්නේ කොහොමද ඒක වචන වලට ගේන්නේ කියලා. ඉතින් එයාගේ අඩුව මම හිතන්නේ කණ්ඩායමට තව කව කරන්න බෑ කවදාවත්. මම හිතන්නේ ෆසාල් සහ ඩක්සන් කියන ලීඩර්ස්ලා දෙන්න ඩ්‍රෙසින් රූමේ නැති එක. ඒ අඩුව පුරවන්න ඔයා කිව්වාගේ අමාරු ඇති. ඉතින් ඒ අවස්ථාවේදී දැන් ඒ අවසනේ මේ අවස්ථාව වෙනකොට ඔයාට තියෙන රෙස්පොන්සිබිලිටි වැඩි වෙනව නේද ඩ්‍රෙසින් රූමේ? ඇත්තටම මොකද කණ්ඩායමක සීනියර්ස්ලා අඩු වෙනවා කියන්නේ ඒ කියන්නේ කැප්ටන්ට තියෙන රෙස්පොන්සිබිලිටි එක වැඩි වෙනවා. මොකද ගොඩක් ගයිඩ් කරන්න ගොඩක් ගයිඩ් කරන්න වෙනවා. මොකද සීනියර්ස්ලා අඩු වෙද්දි. ඉතින් ඩක්සන් ගැන තව දෙයක් කියන්න ඕනේ. මොකද එයා නෝර්ත් ඊස්ට් ඒ පැත්තකින් ඉඳන් තමයි කණ්ඩායමට එන්නේ. ඉතින් එයා ඒ කණ්ඩායමට එද්දී ලැන්ග්වේජ් එක ඒ හැම දෙයක්ම බැරිව තමයි එයා එන්නේ. හැබැයි එයා ඒ නෝර්ත් ඊස්ට් ඉඳන් එන අනිත් ක්‍රීඩකයන්වත් එකතු කරගෙන කණ්ඩායමට කියන්නේ එකතු කරලා අපේ ඒ කියන්නේ සහෝදරයන් අනිත් ඔක්කොමත් මික්ස් කරගෙන එයා ලොකු සේවයක් කරා out of the field. ඉතින් ඒ වගේ දැන් මටත් මේක ඒ කියන්නේ තව සීනියර්ස්ලා ඇත්තටම 5 දෙනෙක් වගේ තමයි ඉන්නේ. නම් වශයෙන් කිව්වොත් චලන චමීර, චරිත රත්නායක, හර්ෂ ෆර්නෑන්ඩෝ, ඊට පස්සේ කවිස් ලක්ප්‍රිය, ඔය වගේ ආසිකුර් රවුමන්. ඉතින් සුළු පිරිසක් ඉන්නේ. ඉතින් අපි මේ ඔක්කොම කතා කරගෙන ටීම් එක කොහොම හරි අපි සෙට් කරගෙන හදාගෙන යන්න තමයි තියෙන්නේ. එතකොට දැන් මම දන්නවා දැන් වෘත්තිමය වශයෙන් මේ ලංකාවේ සෙල්ලම් කරන්නේ නැහැ. දැන් ඔයා සෙල්ලම් කරන්නේ මෝල්ඩිව්ස් මම කිව්වා වගේ ඒක මෝල්ඩිව්ස් වල TC ස්පෝර්ට්ස් ක්ලබ්. එතකොට දැන් අපි ඔයා කිව්වා යන්ග්ස්ටර්ස්ලා ගොඩක් එනවා. දැන් මේ එන යන් ටැලන්ට් එක රයිට් ඔයා හිතනවාද කෙලින්ම දැන් අපි ඉස්කෝලෙන් අවුට් වෙච්ච කොල්ලෙක් ඇවිල්ලා එකපාරම නැෂනල් ටීම් එක ගහන්න මේ නැෂනල් ස්ක්වොඩ් එකට එනකොට ඒගොල්ලන් ෆුල් එක්විප් කියලා කෙලින්ම ඇවිල්ලා කණ්ඩායමට ජොයින් වෙන්න. ලංකාවේ මම අහන්න යන්නේ ඩොමෙස්ටික් ස්ට්‍රක්චර් එක ගැන පොඩ්ඩක් කතා කරමු. ගොඩක් චේන්ජස් එන්න ඕනේ අත්‍තරම. ඒ කියන්නේ ලංකාවේ ඩොමෙස්ටික් ලීග් එක ඇත්තටම මැචස් මදි සෙල්ලම් කරනවා. කණ්ඩායම් 10යි තියෙන්නේ නේද? කණ්ඩායම් 10යි. කණ්ඩායම් 10 මැචස් මම හිතන්නේ රවුන්ඩ්ස් දෙකක් සෙල්ලම් කරනවා. ඉතින් සුපර් පවුච්ච සුපර් ලීග් එක ගොඩක් ප්‍රශ්න මැද්ද සෙල්ලම් කරා. කොවිඩ් එක මැද්ද ඉතින් තරග 9 ඒ අවස්ථාවේ සෙල්ලම් කරා. ඉතින් දැන් මම හිතන්නේ ආයේ ජූනි මාසේ ආයේ ඊළඟ සුපර් ලීග් එක පටන් ගන්න තියෙනවා. ඉතින් තරඟ වැඩි වෙද්දී ක්‍රීඩකයන් ඒ ගන්න එක්ස්පීරියන්ස් එක වැඩි වෙනවා. ඉතින් අයියා දන්නවා කොහොමද මැච් ගහන්න කොන්ෆිඩන්ස් එක වෙනස් වෙන්නේ කියලා. ඉතින් යන්ග්ස්ටර්ස්ලට ගොඩක් මැචස් ඕනේ. ඒගොල්ලෝ ගොඩක් සෙල්ලම් කරන්න ඕනේ. නැෂනල් ටීම් එකට එද්දිත් දැනටත් ගොඩක් කණ්ඩායමේ ඉන්නේ නවක ක්‍රීඩකයෝ. ඉතින් අවුරුදු 20යි 18යි ඒ වගේ ක්‍රීඩකයෝ ඉන්නවා. ඉතින් ඒ ක්‍රීඩකයෝ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒකට ගොඩක් මැච් බලන්නත් ඕනේ. ඉතින් දැන් ඉන්න ක්‍රීඩකයෝ මම හිතන්නේ අපේ ලයිට් ප්ලේයර්ස්ලා ඇවිල්ලා සෙල්ලම් කරන මැචස් බලන එකත් ඒගොල්ලන්ට මම හිතන්නේ ගොඩක් ඉගෙන ගන්න දේවල් එතනින් ගොඩක් ලැබෙනවා. ඒ කියන්නේ කණ්ඩායමක් වශයෙන් දැන් අපි කිව්ව ටැක්ටික්ස් අපි කතා කරන්නේ ඉස්සර. කණ්ඩායමක් වශයෙන් අනිත් දැන් හොඳ කණ්ඩායම් සෙල්ලම් කරනවා. ඉන්ටර්නැෂනල් හෝ වේවා ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් ස්පැනිෂ් ලීග් එක ගහන කණ්ඩායම් තරඟ බල්ලා ගොඩක් ඉගෙන ගන්න පුළුවන් නේද ඔයගලන්ටත්? අනිවාර්යයෙන්ම.
ඒ කියන්නේ දැන් ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් එක ගත්තොත් හැම කණ්ඩායමක්ම එක හා සමානයි. ඉතින් දක්ෂතාවය හැම දෙයක්ම එක හා සමානයි. ඉතින් ඒගොල්ලොන්ගේ එකම වෙනස වෙන්නේ ටැක්ටිකල් පාර්ට් එක තමයි. ඉතින් මේ ටැක්ටිකල් පාර්ට් එකේ චේන්ජ් එකෙන් තමයි ඒගොල්ලෝ මැචස් දිනන්නේ මැචස් පරදින්නේ. ඉතින් මම හිතන්නේ අපිට උනත් මැචස් බලන්න මැචස් එක්ස්පීරියන්ස් එක අපිට වැඩි වෙනවා ඉතින්. ඒ වගේ මම කිව්වොත් එහෙම දැන් අපි ඔක්කොම දන්න කාරණයක් තමයි දැන් ඔයා උදාහරණයක් ගත්තොත් ඔයාත් වෘත්තිමය වශයෙන් ශ්‍රී ලංකාවේ පිටරටක. වෘත්තිමය වශයෙන් අපේ ලංකාවට ක්‍රීඩාව රඳා පවත්ව ගන්න චැලෙන්ජස් ගොඩක් තියෙනවා. මූල්‍යමය වශයෙන් ඔක්කොමත් එක්ක. ඔයා හිතනවද හරි ප්‍රෝග්‍රෑම් එකක් දැන් මම හිතන ප්‍රෝග්‍රෑම් එකක් දැන් තියෙනවා ඉදිරියට. මේ ප්‍රෝග්‍රෑම ඉදිරියට ගියොත් අවුරුදු කීයක් ඇතුළත ඔයා හිතන්නේ වෘත්තිමය වශයෙන් ලංකාවේ ක්‍රීඩකෙක්ට ලංකාවේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ? ඇත්තටම කිව්වොත් දැන් ක්‍රිකට් ගත්තොත් ක්‍රිකට් ඩොමෙස්ටික් ශ්‍රී ලංකාවන්න ඒ කියන්නේ වෙනම ජොබ් එකක් කරලා හැම කිසි දෙයක් කරන්න ඕනේ ෆුල් ටයිම් ෆුට්බෝල් ක්‍රිකට් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකෙක්. මම හිතන්නේ පාපන්දු ක්‍රීඩාවත් ඒ තත්ත්වයට යන්න ඕනේ. ඒ තත්ත්වයට ගියොත් තමයි ෆුල් ටයිම් ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාවරොත් තමයි ක්‍රීඩකයා ඒ කියන්නේ 100% ෆෝකස් වෙන්නේ. ඉතින් දැන් ලංකාවේ තත්ත්වෙත් එක්ක ඇත්තටම ළමයින්ට අමාරුයි ඒ වගේ මේවා කරන්න. ඉතින් ඒ ළමයි ගොඩක් වර්ක් කරලා ෆුට්බෝල් ශ්‍රී ලංකාවලා දෙකම බැලන්ස් කරගෙන තමයි යන්නේ. ඉතින් මම හිතනවා අවුරුදු 4-5ක් ඇතුළත දැන් මේ සුපර් ලීග් එකත් ජූනි මාසේ පටන් ගන්න ඉන්නේ. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක මම හිතනවා ඉස්සරහට කවදා හරි දවසක අවුරුදු 5-6ක් යද්දී ඒගොල්ලන්ට ෆුල් ටයිම් ෆෝකස් කරලා ෆුට්බෝල් ශ්‍රී ලංකාවට පුළුවන් තත්ත්වයක් හදනවා නම් මම හිතනවා මීට වඩා හොඳ ක්‍රීඩකයෙක් බිහි වෙනවා. දැන් සූජන් කිව්වා ක්‍රිකට් ක්‍රීඩකෙක්ට කියන්නේ ඩොමෙස්ටික් ලෙවල් එකේ ශ්‍රී ලංකාවලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔව් මම ඒක සාමාන්‍ය තරමකට මම එකඟ වෙනවා. හැබැයි මම හිතන්නේ මේ ප්‍රශ්නේම ක්‍රිකට් වලත් ඉස්සර තිබ්බා. මම හිතන්නේ ක්‍රිකට් වලත් තරඟ ජයග්‍රහණය කරන්න පටන් ගත්තට පස්සේ තමයි අනිවාර්යයෙන් ජාතික කණ්ඩායමට ගහනවා කියන ක්‍රිකට් ක්‍රීඩාවේ තමන් ගමන් ශ්‍රී ලංකාවේ මේ ප්‍රොෆෙෂනල් කියන වෘත්තිමය වශයෙන් ක්‍රීඩකෙක් වශයෙන්. නමුත් ඩොමෙස්ටික් ගහන කට්ටිය ඉස්සර අවුරුදු මම හිතන්නේ 4-5කට කලින් වගේ ඊට වඩා පොඩ්ඩක් වැඩි 6-7ක් වගේ එනකොට වෙන්න කලින් වෘත්තිමය වශයෙන් ඩොමෙස්ටික් ක්‍රීඩා කරේ නෑ. නමුත් තමන් රස්සාවක් තිබ්බා. නමුත් මෑතක ඉඳලා අපි කණ්ඩායම මම හිතන්නේ ලැබෙන මූල්‍ය දාය දැන් වැඩි වෙන නිසා පාලක මණ්ඩලයෙන් කරේ ගොඩක් ක්ලබ් ක්‍රිකටර්ස්ලාගේ තියෙන ආදායම වැඩි කරා. ඉතින් මම හිතනවා මේකෙදි වෙන්න ඕනේ සූජන් මම හිතන පැත්ත ජාතික කණ්ඩායමක ශ්‍රී ලංකාව හොඳට කරන්න තමයි රෙකග්නයිස් වෙන්නේ. රෙකග්නයිස් වෙන්න තමයි FIFA එකෙන් හම්බ වෙන අර ඒෂියන් ෆවුන්ඩේෂන් එක හරි මේ ෆුට්බෝල් එකෙන් හරි අපිට ලැබෙන ෆන්ඩින්ග්ස් වැඩි වෙන්නේ. ඉතින් මේක ඔයගලන්ගේ මොටිවේෂන් එක නේද සීනියර් ප්ලේයර් කෙනෙක් වශයෙන් ඊළඟ එන පරම්පරාවට තරඟ ජයග්‍රහණය කළ දෙල මේ සිස්ටම් එක හදලා යන්න. අනිවාර්යයෙන්ම දැන් මුලිනුත් කිව්වා අවුරුදු දැන් අපි මම පසාල සීනියර්ස්ලා ඔක්කොම අවුරුදු 10ක් තිස්සේ අපි පල්ලෙහාට එන ගමනක් තමයි තිබ්බේ. ඉතින් දැන් අපි ඇත්තටම දැන් ගොඩක් කට්ටිය අහනවා මගෙනුත් මම ඇයි රිටයර් වෙන්නේ නැත්තේ කියලා. දැන් මමත් අවුරුදු 14කට ආසන්න කාලයක් කණ්ඩායමත් එක්ක ඉන්නවා. ඉතින් මම හිතන්නේ මම දකින්න ආසයි මේ චේන්ජ් එක ඒ කියන්නේ මම යන දවසක මම යද්දිත් හරි ස්ථාවරයක් දාලා යන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕනේ කියලා කණ්ඩායමේ. ඉතින් දැන් අයියා කිව්වා වගේ ඇත්තටම ස්පොන්සර්ස්ලා හැමෝම එකතු වෙන්නේ රටේ නැෂනල් ටීම් එක පර්ෆෝම් කරන තත්ත්වයට අනුව තමයි. ඉතින් එතකොට ඒත් එක්කම ඒ වටේ ඉන්න අනිත් හැම දෙයක්මත් ඒක ගොඩ නැගෙනවා. ඉතින් මම හිතනවා මම යන දවසකදීත් මට සතුටින් යන්න අවස්ථාවක් ඒ වගේ හම්බෙයි කියලා. මොකද මම යද්දිත් මගේ කණ්ඩායම ඒ ස්ථාවරය හදලා යන්න පුළුවන් තත්ත්වයක් ඇති කරයි කියලා. මගේ එක බලාපොරොත්තුව ඉක්මනටම යන්න එපා. ඔය තමයි මේ ශ්‍රී ලංකාවේ තව අවුරුදු 3-4ක් ශ්‍රී ලංකාවේ කියලා. හැබැයි විශේෂයෙන් ඔයා හොඳ පණිවිඩයක් දුන්නේ. ඔයගලන්ගේ තියෙන ලොකුම කාර්යභාරය තමයි ඊළඟට එන ජෙනරේෂන් එකට මේ සිස්ටම් එක හදලා දීලා ඒගලන්ට පර්ෆෝම් කරන්න පුළුවන් ඒගලන්ට වෘත්තිමය වශයෙන් ශ්‍රී ලංකාවට කරන්න පුළුවන් සිස්ටම් එකක් හදලා යයි කියලා. ඉතින් ගොඩක් කතා කරන දේවල් තියෙනවා. අපි ඊළඟ වටේට යන්න කලින් පොඩි විරාමයකට යනවා. ඉතින් හම්බෙමු විරාමයෙන් පසුව. විරාමයෙන් පස්සේ තමයි අපි මේ ආයි සෙට් වෙන්නේ. ඉතින් සූජන් ගොඩක් කතා කරා පාපන්දු ගැන. ඉතින් දැන් අපි සූජන පොඩි තැනකට දානවා. පොඩ්ඩක් අපි දන්නවා මේ ප්‍රෝග්‍රෑම් වල කට්ටිය ක්වික් ක්වෙස්චන් රවුන්ඩ් එකේ සාමාන්‍ය ක්‍රිකට් වල දාන්නේ බවුන්සර්ස්. මෙතනදී මම හිතන්නේ පෙනල්ටියක් කෙලින්ම ගන්න හදා ගන්න කෙලින්ම. රයිට් කෙලින්ම. පාපන්දු ක්‍රීඩකෙක් නොවුණා නම් පොඩි කාලේ ඉඳලම මොන විරුද්ධද අප තෝරගන්නේ?
ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න තිබ්බා. මම පොඩි කාලේ ක්‍රිකට් ක්‍රිකට් ගාව කොහෙද මේ හොලි ක්‍රොස් හොලි ක්‍රොස්. මුලින් කියන අමුතුන කළුතර හොලි ක්‍රොස් විද්‍යාලයෙන් අපි ඉවත් එකේ ක්‍රිකට් ගාව ෆස්ට් ලෙවල් දාලා සෙල්ලම් කරා. අවුරුදු 13න් 15 14න් 15 සෙල්ලම් කරා. ශායිකම පල්ලි පාර දන්නේ. ඉතින් අනිවාර්ය ක්‍රිකට් ගහනවා හිටියා. රයිට්. ලෝකේ ආසම පාපන්දු ක්‍රීඩකයා ඔලිවර් කාන්. ගෝල් කීපර්. ඔලිවර් කාන් ජර්මනි ගෝල් කීපර්. රයිට්. ආසම ෆුට්බෝල් ටීම් එක වා කිව්වා වෙලපයින් ආයෙත් දැනගන්න. මැන්චෙස්ටර් යුනයිටඩ්. ඉන්ටර්නැෂනල් ටීම් එක? ඉන්ටර්නැෂනල් ටීම් එක ලංකාව තමයි තියෙන්නේ. ලංකාවේ අමතරව? බ්‍රසීල්. ගොඩක් සිනමාව පොඩ්ඩක් දන්නවා ඉතින්. ලාවට ඕකේ. ටික. ආසම ගායිකාව. ගායකයාව දෙන්නෙක් කියන්න පුළුවන්. ඉතින් බලන්න අහන්න නැද්ද? එච්චර අහන්න. රයිට්. එතකොට ආසම නිලිය? යුරේනි අක්කා. යුරේනි නෝෂිකා. ක්‍රිකට් ක්‍රීඩාවේ වක් ශ්‍රී ලංකා කියලා වා කිව්වා. ක්‍රිකට් ක්‍රීඩාවේ සාමාන්‍යයෙන් වාගේ ෆේවරිට්ම ප්ලේයර් පෞගේ කාලේ සංගක්කාර. ඒක දැන් ගහන කෙනෙක්ගේ ධනංජය සිල්වා. රයිට්. එතකොට දැන් අපි ක්‍රිකට් වල ගොඩක් දේවල් බලනවා ඉතින්. ඔයා ක්‍රිකට් මැච් බලන ගමන් ඔයා දෙයක් දැනගෙන ඔයාගේ කණ්ඩායම ෆුට්බෝල් කණ්ඩායම අරන් යන දෙයක් තිබ්බොත් මොනවද අරන් යන්නේ? සංගක්කාර ගැන තමයි මම ආසම චරිතයක්. එයාගේ හැසිරීම කොච්චර හම්බල්ද ඒ දේවල් තමයි අතරම කණ්ඩායමකට ගෙනියනවා. ඒ කියන්නේ ඔය කණ්ඩායම පාපොදු කණ්ඩායමට අරගෙන පරිඩ එක තමයි. ඒක තමයි. රයිට්. මම හිතන්නේ හරිම වැදගත් පරිඩයක් ඒකත් ක්‍රිකට් ක්‍රීඩාව වෙන්න පුළුවන්, පාපන්දු වෙන්න පුළුවන්. හැබැයි වෙන්නේ අපි ඉගෙන ගන්න හැමතිස්සෙම ක්‍රිකට් කියන්නේ ෆුට්බෝල් කියන්නේ කවදාවත් අපි පර්ෆෙක්ට් වෙන්නේ නැහැ. හැමතිස්සෙම ඉගෙන ගන්නවා. ඒ හැමතිස්සෙම අපි හම්බල් වෙන්න ඕනේ හැම දෙයක්ම කරන්න. ඉතින් කාලේ පිළිබඳ ප්‍රශ්න තියෙන හැමතිස්සෙම වගේ මේ ප්‍රෝග්‍රෑම් එක වෙලා යනවා තේරෙන්නේ නැහැ. ඉතින් අදත් මම සූජන් එක ගොඩාක් දේවල් කතා වෙන විශේෂයෙන් පෞගිය සති දෙක ඇතුළත ට්‍රෙන්ඩ් වෙච්ච දෙයක් තමයි ෆුට්බෝල්. විශේෂයෙන් අර භූතාන් තරගයේ ජයග්‍රහණ කරලා පස්සේ ඊට පස්සේ දැන් මම හිතන හයි හිට් වෙලා තියෙනවා. ඉතින් මම සපුපතනවා ඉදිරියට යන තරඟ වලට සූජන් ඒ වගේම බොහොම ස්තුතියි මගේ channel එකට ඇවිල්ලා කතා කරාට. Thank you. ඒ වගේම සුබපතන ගමම රසිකයන් වශයෙන් අපිත් මම හිතන්නේ ඉදිරියට සූජන් කිව්වා අපිට ෆ්‍රෙන්ඩ්ලි මැචස් ටිකක් එනවා. ඒ වගේම සෙප්තැම්බර් මාසේ ඒෂියන් ක්වොලිෆයර්ස් තරඟ දෙකක් සෙල්ලම් කරන එකක් සෙල්ලම් කරන්නේ ලංකාවේ අනිත් එක සෙල්ලම් කරන්නේ ඒක සෙල්ලම් කරන රටේ තියෙන මේ ක්‍රීඩාංගණයක. ඉතින් වැදගත් අපි ලංකාවේ සෙල්ලම් කරන කණ්ඩායම් තරඟ වලට අපි රසිකයන් වශයෙන් ගිහිල්ලා මේගලන්ට දෙන්න සපෝට් එක භූතාන් තරඟෙත් දුන්නා වගේම ඉදිරියට අපි දෙන්න වෙයි කියලා. ඉතින් බොහොම ස්තුතියි සූජන් මේතා channel එකට ආවට මත් එක්ක කතා කරාට ඇවිල්ලා ගොඩක් දේවල් ඔයාලා ෂෙයා කරා. බොහොම ස්තුතියි. ඉතින් තවත් වැඩසටහනක් එක්ක තමයි මේ chat with champions වැඩසටහනක් මම නිම කරන්නේ. ඉතින් ඊළඟ වැඩසටහන එමුතුරු මම good bye කියලා කියනවා.